බලන්න මේ පොඩි කතාව අහලා දැන් කෙනෙක් ඉන්නවා එයාට මේ නිවසක් හදාගන්න අවශ්‍යයි. ඉතින් නිවසක් හදාගන්න එයාට ගල්, වැලි, සිමෙන්ති, උළු, ලී දඬු, ආයුධ ඉතින් ඒ ආයුධ මත ඕන එකට ඒ ඕනා කරන ඉතින් හැමදේම එයා පුද්ගලයාට තියෙනවා. මේ පුද්ගලයා මේ එයා දන්නවා. ඉතින් මේ ගල් දන්නවා, සිමෙන්ති අඳුරනවා, උළු දන්නවා, ලී දඬු දන්නවා. ඉතින් තව ගෙවල් හදන්න උවමනා කරන දේවල් තියෙනවනේ ඉඩම පවා ඉතින් හැමදේම දන්නවා. ඉතින් හැබැයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ එයා ගේ හදන්න දන්නේ නැහැ. ඉතින් මේ බඩු නම් කොහොම ටික තියෙනවා. තිබ්බට ඉතින් බඩුත් අඳුරනවා. ඉතින් එයාමුත් එයා ගේ හදන්න දන්නේ නැහැ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ගේයක් කො ඉතින් එයාට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ තමයි මේ දහමත් මෙන්න මේ වාගේ තමයි. ඉතින් කෙනෙක්ගෙන් අහපුවාම කවුරු හරි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා, චතුරාර්ය සත්‍ය දන්නවා, සත්‍තිස් බෝධිපාශික ධර්ම කියන්නේ මොනවද කියලා අහපුවාම දන්නවා, සතර සතිපට්ඨාන දන්නවා, සත්‍ය බොද්ධංග කියන්නේ අහපුවාම මොනවද කියලා දන්නවා. ඉතින් ඒව ඔක්කොම දන්නවා. හැබැයි ප්‍රතිපදාව දන්නේ. ඒ කියන්නේ දැන් මාර්ගඵලයකටපත් වෙන්න ඕනේ. දැන් මේ දහම තියෙන්නේ අපිට මේ සසර ගමන කෙරෙවල කළා මාර්ගඵලයකටපත් වෙන්නේ. ඉතින් මාර්ගඵලයකටපත් වෙන්න සෝවාන් සකෘදාගාමී අනාගාමී මාර්ගඵලයකටපත් වෙන ක්‍රමය දන්නේ. ඒ වැඩ පිළිවෙල දන්නේ. දැන් ගයක් හදනකොට ඉතින් අර ගයක් හදනකොට අපි ඉතින් අර ඉඩම සුද්ධ කරලා ඉතින් අර කාණු කපලා ඒ ඉතින් අර ගල් දාලා අත්විවරම දාලා ඒ අත්විවරම වල ගල් බැඳලා ඉතින් ඒ විදිහට මේක පිළිවෙලකට නෙමෙයි ගයක් හදන්නේ. ඉතින් ගයක් හදන ක්‍රමයක් තියෙනවනේ. ඉතින් ඒක දන්නේ නැත්නම් ඉතින් අර බඩු තිබ්බට බෑ. ඒ බඩු ගැන අඳුරනවා දැනගත්තත් බෑ. ඉතින් මෙන්න මේ වාගේ තමයි මේ දහමත්. ඉතින් දහමත් ඉතින් මේ වාගේ දහමත් අද වෙලා තියෙන්නේ මෙන්න මේක තමයි අද වෙලා තියෙන ප්‍රශ්නේ. අද මේ අපිට නිවන් දකින්න බණ කියන කාටවත් නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ ඒකයි. ඒ කට්ටිය දන්නවා. මේ ප්‍රතිපදාව දන්නවා. ඉතින් ඒ කට්ටියට නිවන් දකින්න බැරිව ඒ කියන කට්ටියට බැරි ඉතින් අපි කොහොමද දකින්නේ? එයාලා මේ කියන මේක කෙරෙන නිවන් දකින්න පුළුවන් සෝවාන් වෙනවා, දවස් දෙකෙන් සෝවාන් වෙනවා, දවස් හතෙන් සෝවාන් වෙනවා කියනවා. නමුත් ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලන්ට බැරිලා තියෙන්නේ ඒකයි. එයාලත් මේ ප්‍රතිපදාව දන්නේ. ඉතින් අර මේ උපකරණ අපි කේක් කියමු කේක් එකක් හදන්න මම දන්නේ කේක් හදන්න මොන උමනා කරන දේවල්. ඉතින් ඒ උමනා කරන ද්‍රව්‍ය තියෙන අමුද්‍රව්‍ය කොටසක් තියෙනවනේ. ඉතින් ඒ අමුද්‍රව්‍ය ටිකක් තියෙනවා. අමුද්‍රව්‍ය ගැන හොඳට දන්නවා අය. දැක්කේමකෝ. ඉතින් කේක් හදන්න දැන් නැත්නම් කේක් ලැබෙනවද? නෑනේ. ඉතින් ඒ වගේ තමයි මේ දහමට තුළ තියෙන්නේ. මේ ප්‍රතිපත්තිය දන්නේ. මේ ගමන් කරන මාර්ගය මොකද්ද කරන්න ඕනේ? මේ වැඩ පිළිවෙල නෑ. වැඩ පිළිවෙලට බහින්න දන්නේ නෑ. ඉතින් ඒ හින්දා ධර්ම කරුණු ඉතින් කොච්චර දැනගත්තත් වෙන්නේ. ඉතින් බුදුන් වහන්සේ අලගත් දූප සූත්‍රය දේශනා කළා තියෙන්නේ පෙන්නන්නේ ඒකයි මේ දස ධර්මයේම දැනගත්තත් ඉතින් යාට මේ දහමෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ කියනවා. මොකද ඉතින් ඒකෙන් මේ ප්‍රතිපදාව දන්නේ නැහැ. ප්‍රතිපදාව තමයි ඉතින් වැදගත්. ඉතින් මේ ප්‍රතිපදාව දන්නේ දැන් කෙනෙක් කියම ආර්ය අෂ්ටාංග මාර්ගය මොකක්ද කියලා අහමු. යා කියන සම්මාදිට සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා වාචා සම්මා කම්මන්ත ඔක්කොම දන්නවා ඉතින්. ඒ ටික ඔක්කොම දන්නවා. තේරුම මොකක්ද? තේරුමත් සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? නිවැරදි සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි මාර්ගය. ඉතින් එතකොට කෙනකින් ඇහුවොත් නිවැරදි මාර්ගය මොකක්ද කියලා. එතකොට වැරදි මාර්ගය මොකක්ද කියලා ඇහුවොත් මොකද්ද වැරදි දැක්ම, වැරදි අවබෝධය, නිවැරදි අවබෝධය නම් සම්මා දිට්ඨිය, මිත්‍යා දිට්ඨිය නේ. වැරදි මොකද්ද වැරදි අවබෝධය? මොකද්ද හරි අවබෝධය? මොකද්ද අපිට වැරදිලා තියෙන්නේ? කොතනද වැරදිලා තියෙන්නේ? අපි මේක නිවැරදි කරගන්නේ කොහොමද? කොහොමද මේක වෙලා තියෙන්නේ? අපි අතින් මොකද්ද සිද්ධ තියෙන වර්ධ කියලා ඇහුවොත් කෙනෙක් ඉතින් ඒක දන්නේ නැහැ. දැන් සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? ආවම කියනවා නිවැරදි දැක්ම, නිවැරදි අවබෝධය, හරි මාර්ගය ඒක ඔක්කොම හරි දන්නවා. මේ ඒකට වැරදි මාර්ගයක් තියෙන මොකක්ද? ඒකට දැන් අපි හරි මාර්ගය ඉගෙන ගන්න අපි වැරදි මාර්ගේ නේ අපි දැන් ඉන්නේ. ඒතර මොකක්ද අපි ඉන්නේ වැරදි මාර්ගේ දැන්? කියලා ඇහුවොත් දන්නේ නැහැ. එතකොට අපි හරි මාර්ගයට යන වැඩ පිළිවෙල මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ. අන්න ඉතින් ඒක වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිපත්තිය දන්නේ නැහැ. ඉතින් ඒක දැන් අපි සසර දුක කෙලවර කරන්න බුදුන් වහන්සේ ඉතින් හැම සූත්‍රයකම වාගේ දැන් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච මජ්ක්‍ධිම නිකායේ තියෙන දීඝවිතක්ක සූත්‍රය පවා බුදුන් වහන්සේ පෙන්වන්නේ කෙනෙක් ප්‍රථම දානියට පත් වෙන්න එපා. ප්‍රථම දානියට පත් වෙන දෙවෙනි දානිය තුන්වෙනි දානිය හතරවෙනි දානියට පත් වෙන්නේ. ඉතින් ප්‍රථම දානිය උපදව ගන්න. ප්‍රථම දානිය තමයි පළවෙනිම අවස්ථාව. ඉතින් ප්‍රථම දානියට පත් වෙන්නේ කොහොමද කියලා අහපුවා මොකද්ද ප්‍රථම දානිය කියන්නේ කියලා දන්නේ නැත්නම් ඉතින් දහමෙන් ප්‍රයෝජනයක් ඉතින් යාට කවදාවත් ලැබෙන්නේ නැහැ. ඉතින් දහම ප්‍රයෝජනයක් ගන්න බෑනේ. ඉතින් මේ ප්‍රතිපදාව දන්නේ නැත්නම් ඉතින් ප්‍රථම දානිය කියන්නේ මොකද්ද? ප්‍රථම දානියට පත් වෙන්නේ කොහොමද? ඒ දේ දන්නේ නැත්නම් කොච්චර ධර්ම කර්ම දැනගත්තද? ඒක දස ධර්මයෙන් දැනගත්තත්. ධර්ම 84ද දැන් අද ත්‍රිපිටකයේ කටපාඩම් කට්ටිය ඉන්නවනේ. මුළු ත්‍රිපිටකයම කටපාඩම්. ඉතින් මොනම දහමක්වත් මොනම ආબોධයක්වත් ඉතින් ඒ ත්‍රිපිටකයේම කටපාඩම් ආවා සීලේවත් නෑ. සීලේවත් රකින්නේ නෑ කට්ටිය. ඉතින් ඒ ධර්ම ආબોධය තරම්වත් නෑ. ඉතින් අර දැනගත්තේ වැඩක් නෑ. ඉතින් දැනගත්ත
දැනගත්තට වැඩක් නැහැ කොයි දෙයක් හරි ඒක ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි කියන ඊසේ රදේට පැන්ඩෝල් පෙත්තක් බීවම හොඳයි කියලා. ඉතින් දැනගත්තට වැඩක් නෑ. ඉතින් ඒක හොයාගෙන මොකද්ද පැන්ඩෝල් පෙත්ත කියලා ඒක බොන්න එපා. ඉතින් ඒක බීවොත් නේ ලෙඩ හොඳ වෙන්නේ. ඉතින් ඒක දැනගත්තයි කියලා යම්කිසි දෙයක් හොඳ වෙන්නේ නැහැ. ඉතින් අපි අද වෙන්නේ මේ දැනගන්නවා. ඉතින් ඔක්කොම ධර්ම දේශනා කොච්චර නම් අහලා ඇද්ද? ඉතින් දානවා, පොත් කියවනවා, මේ ටීවී වල බලනවා, වීඩියෝ වල බලනවා. ඉතින් ධර්ම දේශනා කරනවා, මේ දැනුම ඇති කර ගන්නවා. ඉතින් හොඳ දැනුමක් තියෙනවා. නමුත් ප්‍රතිපදාව නැහැ. ඕනෝක තමයි වෙලා තියෙන්නේ. අද මේ දහමින් එකකින් කාටවත්